හායි ළමයි. අපි අද හදමුද වඹට මෝදු. ඉතින් ඔන්න ඒකට ඕනි කරන බඩු ගෙන තමයි මේ යන්න හදන්නේ. ඉතින් ඔන්න මම බඩු ටික අරගෙන ආවා. අපි දැන් හදමු. මුලින්ම වඹට ගෙඩි ටික අරගෙන එක දෙකට පලාගෙන මේ වගේ පොඩියට කපාගෙන යන්න ඕනි. අත කපා ගන්නෙම නෑ. කපාගත්ත වඹුටු කෑලි ටික හොඳට හොදලා මේ වගේ පෙනේර එක තියලා වතුර ටික බේරෙන්න අරින්න ඕනි. ඒ අතරතුරේ මම හාල් මැස්ස ටික සුද්ධ කරගත්තා. හාල් මැස්ස ටික ඔලු ටික කඩාගෙන මේක හොඳට සුද්ධ කරලා උණු වතුර භාජනයක දාලා තියන්න. එතකොට හාල් මැස්සන්ගේ තියෙන ජරාව ටික අයින් වෙලා අපිට ඉක්මනට හොදගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි අර කපාගත්ත සෝදාගත්ත වඹුරු ටිකට කහ කුඩු ලුණු කුරු ටිකක් දාලා මේ වගේ අතින් හොඳට අනා ගන්න. මොකද මේ වඹුරු කෑලි වල මේ පහේ ටික හොඳින් තවරෙන්න ඕනේ. එතකොට රසයි මේක. ඊට පස්සේ ගැඹුරු තෙලේ මේක වැද ගන්න ඕනේ. තෙල් ටිකක් තාච්චි එක තියලා වඹුරු ටික එකතු කරගන්න. වඹුරු එකතු කරනකොට එකපාර ඔක්කොම එකතු කරන්නේ නැහැ. පොඩ එකතු කරගන්න. මේ වගේ රන්වන් පාට වෙනකම් මේක පැද ගන්න ඕනේ. මේක බැලෙනකොට හරිම සුවඳයි. ඊට පස්සේ රතු ලුණු අවු මිරිස් එකතු කරගන්න ඕනි. මේ තෙල් අපි දැන් වඹුරු බෙදගත්ත තෙල් එක තියෙන්නේ. අන්න ඒකෙම තමයි අපි ඔක්කොම ටික බෙදගන්නේ. අවු මිරිස් ගන්නකොට අවු මිරිස් වල නැට ගලවන්නේ නැහැ. නැත්තත් එක බෙද ගන්න. ඊට පස්සේ අර මම සුද්ධ කරගත්ත හාල් මැස්ස ටික බෙද ගන්නවා ඒ තෙලෙම. ඊට පස්සේ මම සුදු ලුණු ටිකක් කැපුවනේ. සුදු ලුණු ටික හොඳට කොටාගෙන වෙනම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටික බැදෙන අතරතුරේ එකට මම එකතු කරගන්නවා එනසා. ඉතින් මේක හොඳට කවලම් කරගෙන හොඳට බැද ගන්න ඕනේ රන්වන් පාට වෙනකන්. ඊට පස්සේ ඔයාගේ සැර අනුව මිරිස් කුඩු එකතු කරගන්න. ඒකට එකතු කරගන්නවා විනාකිරි. විනාකිරි නම් ඔයා ගන්න වඹුරු ප්‍රමාණය අනුව විනාකිරි එකතු කරගන්න. මේ වගේ උක්කු පදමක් යනකොට ඒකට මන් දානවා අඹ කුඩු. ඒ වගේම තමයි සීනි, ලුණු තමන්ගේ රස අනුව දාගන්න මේවා. ඊට පස්සේ අපි අර හදාගත්ත බැදගත්ත වඹුරු ටිකයි අවු මිරිස් ටිකයි ලුණු ටික එකතු කරනවා. මුලින්ම එකතු කරන්නේ අවු මිරිස්. ඊට පස්සේ තමයි අපි අර බැදගත්ත වඹුරු ටික එකතු කරගන්නේ. අන්තිමට එකතු කරගන්නවා රතු ලුණු ටික. බලන්නකො මේක හැදුනට පස්සේ කොහොමද පාට කියලා. පාට වගේම තමයි සුවඳත්. සුවඳ වගේම තමයි රසත් ළමයෝ. හදලා බලන්න ගෙදර ඉන්න ඔයත් ඔයාගේ අම්මට තාත්තට ගෙදර ඉන්න හස්බන්ඩ්ට මේක හදලා දෙන්න. හරිම රසයි යන්නේ. බලන්නකො මේකේ පාට කොහොමද කියලා. රස පාටයි නේද? ඉතින් මේක හදනකොට මැටි ඇතුලියක් ගන්න. මට මැටි ඇතුලේ තිබෙන්නේ නැති නිසා තමයි මම මේක හැදුවේ. ඊට පස්සේ මැටි ඇතුලියක් හම්බුණා. ඊට පස්සේ මැටි ඇතුලියට මේ හදාගත්ත බඩු මොද ටික ඒකට දාගත්තා. ඊට පස්සේ අපි අර බෙදගත්ත හාල් මැස්ස ටික අන්තිමට තමයි දාන්නේ. ඉතින් ඔයා හාල් මැස්ස කැමති නම් දාන්න, නැත්නම් දාන්න ඕනේ නැහැ. ඉතින් මං හාල් මැස්ස බෙදගත්ත නිසා දාගත්තා. ඉතින් හරිම රසයි මේක. කාලා බලන්නකො කොහොමද කියලා. වැඩි පැණි රසත් නෑ. ඇඹුරු රසකුත් එනවා මේකෙන්. ඉතින් හරිම රස පාට එකක්. කාලා බලන්න. ඔන්න වගේ මැටි ඇතුලියකට දාගන්න ළමයි. මැටි ඇතුලියක් නැති කෙනෙක් මේවා ඇලුමිනියම් තාච්චි එක හදලා මැටි ඇතුලියකට දාගන්න. සාමාන්‍යයෙන් මේවා අපි දැන් විනාකිරි එහෙම දාන නිසා මැටි ඇතුලියකට දාගන්න. බලන්න කොහොමද රස පාට කියලා මේකේ. ඉතින් එහෙනම් ගිහින් එන්න හදලා බලන්න.